හැමදාම අවශ්‍යතාවයක් තිබ්බ නිකං ලෝක හෙල්ලෙන වැඩක් කරන්න ඕන කියලා හිතට උගන්න පුළුවන් ති හරන ප්‍රෝත්වල යන්න අපි පුෂ් කරන්න දසක වැඩි කාලයක් අපි කට්ටකව මොකද කාලේ ඩිසන් කම්පනි පටන්ගත ඉන්ටර් කනේෂන නැතු ඒ ස්ටාට්සල්ට විශේෂයෙන් තියෙන ලොකු රෙඩ් ෆ්ලග්යක් මොකද මම දකිනවා ගොඩක් ඒ ස්ටාටප්ස් පොඩිපොඩි කට්ටියක තුලා කරනවා මේ සිංගල් යුසේ මක සිංගල් පපිකේෂන ටාගට කල කරන්න ඒ හරිම ඩේන්ජරස් ලොකු මෙහමක් ඒක ග්‍රවන්් එකින් හැල් කර වෙනම ගරුපයක් හිට එකුලම් ලොකු සේවයක් කරයි කෙනෙ අපි කර මැසින් නැක්සර වඩිලා යදාල තොරතුර හටමට කරප එක ග්‍රවන්් එක ඒ ගෙනහිම් දෙන්න 4x4වලින් ට පස්සේ හෙලිකොප්ටර්ස් වලින් ටොරිවලින් කෑම හදපු අය කොමිටි කිචන් සල් හිට පාය මැසිව් එෆෙක්් එකක් මම වා මුලින්ම හම්බෙන්නේ මංහිත නවරුත් දහකර විතර කලින් හතාටක විතර මං ඔයාව ඉන්ටව කරන්නවා එක අයිරොනික් දෙම මනි පත්‍රින්ට මහිතන සංචවාව වා ඉන්ටවි කල්ල තින ගොඩක් කට්ය මහිතන අනිකටයක් දැනගන්න කැමතිේ වගේ කතාම ගති කියලා ඔව ති මගේ YouTube පොඩි චනල ගත්තිය නොති ඒ චනල්ල එකේ ම පොඩ්කාස්ටම සෑන කල්ල තින දෙම හිතන්නේ පබ්ලික්කයා 250ක් විතර තියෙනවා ඇතික පැත්තිතින් කතා කරන සයින්ස් ටෙක්නෝජී ගොඩක් කොන්ස්පිරසි තීරි පැත් අපි කතා කරනවා කියන්න බලන්න සංජයල් විටි කියලා කියන්නෙකු කවුද කොහොමද වැඩේ පටන් ගත්තේ කොහොමද මේ එඩියුකේෂන් ටෙක්නෝලජි පැත්තට යොමුවෙන්න කොහොමදවා මග පැඇති ඕකේ මති මම ගත්තොත් හැමදාම අවශ්‍යතාවයක් තිබ්බ නිකං ලෝක හෙල්ලෙන වැඩක් කරන්න ඕනි කියලා එකමදේ එකතාම මහිතන්න හෙල්ලෙන වැඩක් කරා කියලා නමුත් යම් වැඩ කොටසක් කරලා තියෙනවා ඉතින් ඒකෙදී මගේ ආයතන ම ස්ටාටප් සිදියට මුලිම මායක පටන්ගත් අයිට පස ඒක සහන කාලයක් ගිල්ලෙක ස්ටේබල්නට පස්ස අපි ඩයිවර්සිෆයි වුණා ලර්නිින් ටෙක්නෝජි පත් ඉස්රදම්ම මට මං හිතන්න මං කියනද මිනිස්සුන්ට සාමානටයක් තේරෙනවාගේ එකක් මට දැනුනා සයකලොත් එකමට කියන නිසා මහිතට ගන්න පුළුවන් ද ඉති එහෙම ගිල්ල පොඩ්ඩක් අපිට ප්ලෑන් ඇතිබ මායක කරන කාලෙම පොඩ්ඩක් මේ පබ්ලික් ලර්නිින් පලට්ෆෝර්මය පොඩ හදන්න එක දස් එකොල් හාගේ කාලේ දොර ඒ කාලේ ඔන්ලයින් හැබ අපිට ඇතරට කම්මලි මේ ෆිසිකල් ගිල්ල ගන්න ගෙන කම්මලිට මේ ගෙදර හරි ෆිසි හරි කොම මේ ඔන්ලයින් කරන්න එක තුර ඒ කාල තිබ පලටෆෝර්ම තමයි ගෝට මීටින් කියල පලටෆෝර්ම තිබ දැන් අද කාල සූම් වගේ ඒ තමයි ඒ කාල ජනප්‍රී තර ගෝට මීටිං එක දාලා අපි පබ්ලික් වෙබිනාස් කරා ගොඩක් ඒ කාලේ ලිනක්ස් පැත්හෙම කතා කරා ඊට පස්සේ ටෙක්නෝජි කතා කරා ඒවට සහබගල ලොක ෝඩියන්ස එක්කාව ඒ කාල් හැට ලොක ෝඩියන්ස සියක් දසියක් විතර ඔන්ලයින් හිටිය ඇවිල්ල ලෙසන්සොල හැබැයිකමද වනේ එකට මනටයිස් කරගන්න බැහ ටෙක්නෝජි තිබෙන හැ ස්පේෂල් පේමන් ගේට්වේස් පේමන් පොසෙසස් තිබෙන හැ ලංකාවේ තිබ්බත් මේජ බෑන්ක්ස් දෙක තුනක තිබ්බා ඒවා අපි පර්චස් කරන්න යොත්තහෙම එක කිසිම බජට් එකට කිසිම සෙන්සකක් නැති වැඩක් ගැන තේරුමන්න චර විදක් කල එක්කරන එක ට ලාභයක් කිරන්න එපාරය අතඇල දම්ම ඉට පස් දෙදස් හත දහට වෙද්‍ය ඔන්නයි සිටුවේෂන එක ෝකේ පේමන් ගේට ස්කීප ඇවල තිබ ලෝකල්ල වත්ත වෙල තිබ මිනිස්සු කාඩලින් පේමන් කරන චරම බයතත් තිබෙන නිත ඔන්ලයින් ලර්නින් කියන එක කෝපරට් ලවල්ලකින් ඒ කාල වෙද්දි වර්ධනය වෙලා ගොඩක් ආයතන මෙත ඔබ හිතු ආයතන පව ඔන්ලයින් ලර්නින් කියන එක ගොඩක් කර ඒ කාලි දම්ම ඒතකොට අපි මේකට හිමිසරේ බැස්සා රස කෝවිඩ්ඩාව ඉතින් කොවිඩ් හම සිටුවේෂන චේන්ජලා සම්පූර්ණයෙන් ලෝකයේ ඔන්ලයින් පැත්තරම ගියා දැන් අප ගොඩක් අනි පතර කියල තින නමුත් පුරුද්ද ට්‍රෙන්ඩ එක තාමිස්රට යන ඒක හොඳ එක ඔන්ලයින් වලින් අපට ලොකදයක් කරන්න පුළුවන් ලනින් පැත් මායා එක කොමදවා පටන්ගත්තේ මායකෙත් මං හිතන්නේ පොඩ්ඩක් එතනුත් පොඩි ඉන්ස්පිරේෂණය පන්නරක් ඇවිලිදී කියල මං හිතනවා පොඩක් ඒ ගැන කිවොත්තේ කොමද පටන්ග දැන් අපි මාය හයි් කියලතම යන්න මාය හයි්.com මේ ළඟද අපට වෝඩ්ස් ඉන්ට්‍රේෂන් වෝඩ්ස් තුනකුත් හම්බුණා සාමන්‍යෙන් එක ලංකායි හරන ප්‍රෝතිල යන්න අපි පුෂ් කරන්න කැමතින කෙනෙ කොල ගත්තාව එකන්නේ එක ඇත්තටම ලෝකයේ තිබ සමාග මටදහක් එක ඉන්ට්‍රි අටදහ කනිතක හයදහක් එක් තරඟ කල්ලා අපිට ෆස් පලේ සම්බුණනා නිවියෝක් කල අනිත් එක මහිතන්නේ චෙක් රිපබ්ලිකරි හරි ඉතින් ඒක සක ජනරේෂන් කම්පනිය ගැන ද අපි එක මනේජ්මට එකෙත්න අපි එක ඕනස් ලයික් හොල්ඩස් විදිර නමිසක් එක අපි බලන්නෙත් නෑ එක සක ජනරේෂන එක තමයි දැන් කම්පනි සලටරගන්නේ ඇති එතනින් ආ පන්නරේ තමයි අපි එතන අපි කුඩාක් එකන යම්කිසි තනකට ගන්න දශකයකට වැඩි කාලයක් ගියා තොර ම ස්කොලින් අවට්ච ගමන් පාට්නස්ලත් එක පටන්ගත්තේ දශකයක වැඩි කාලයක් අපි කට්ටකෑව මොකද ඒ කාලේ අද වගේ ලොකු මේ ස්ටාට කමිටක් තිබෙන මෙන්ටස් පෝගම්ස් තිබෙන ක්සලරටස් තිබෙන
ඔක්කොම මුලින් ඉඳන් තමයි අපි ඉගෙනගෙන වරද්ද කරේ. හැමදේම අපි වරදි තමයි ඉගෙන ගත්තේ. මං උනත් වෙන තැනක රැකියාවක් කරලා තිබ්බේ නැහැ. ඒතර හැමදාම කියන එකක් මම කියන්නේ ස්ටාර්ට් එකක් පටන් ගන්නවා නම් ස්ටෑන්ඩඩයිස් ඕගනයිසේෂන් එකක අවුරුද්දක් දෙකක් වැඩ කරලා එක්ස්පීරියන්ස් එකත් එක්ක ආවොත් ඔයාලට වැඩි ලේසි වෙයි කියන එක. අපි ඒකත් නොකර ස්කෝලෙන් අවුට් වෙච්ච ගමන් අර ඇඟේ තිබ්බ හයියට තමයි පටන් ගත්තේ. ඒකෙදි ලොකු පාඩම් ඉගෙන ගත්තා. වරද්ද ස්ටාර්ට් කරන්න ඕන. ඉතින් සාමාන්‍යයෙන් අපිට කම්පනියක් සක්සස්ෆුල් ලෙවල් එකට ගේන්න අවශ්‍ය කරන කාලෙට වඩා සෑහෙන කාලයක් එතෙන්දි වැය වුණා. ඒකෙන් ඉගෙන ගත්ත පාඩම තමයි සමහර වැරදි අපි කරපු වැරදි අපි ඉගෙන ගත්තා. ඉතින් ඊලර්නින් එකට ඒවා ඇප්ලයි කරා. ඒකට අරකට අවුරුදු 10ක් ගියක ඊලර්නින් එක අවුරුදු 3කින් 4කින් වගේ අපිට එතෙන්ට ගේන්න පුළුවන්. දැන් එතනින් හැර තව ග්‍රෝ වෙමින් යනවා. ඒකට ඒක තමයි මායකෙන් ආපු ප්‍රධාන දේ සහ එතෙන්දී ඉතින් අපි ගොඩක් දේවල් කෝපරේට් වර්ල්ඩ් එක හැන්ඩල් කරන්නේ කොහොමද, කස්ටමර් කෙනෙක්ව ගන්න කොහොමද, කස්ටමර්ස් එක්ක වැඩ කරන්නේ කොහොමද, ඒවා ඉගෙන ගත්තා. නොකළ යුතු දේ ඉගෙන ගත්තා. මගේ හැකියාවන් මම කවුද කියන එක තේරුම් ගත්තා. මගේ පාර්ට්නර්ස්ලාත් ඒගොල්ලෝ කවුද කියන එක තේරුම් ගත්තා. ඒ වගේ අර තමන්ව හඳුනා ගැනීමත් හරි වැදගත් වැඩකදී. තමන්ගේ කේපබිලිටිස් කරන්න පුළුවන් දේ බැරි දේ සහ තමන් මොන වගේ අවංකවම තමන්ට අවංක වෙලා මොකද්ද වාට කරන්න පුළුවන්. තමන්ව හඳුනා ගන්න. ඒක මට සාමාන්‍යයෙන් ඒක හඳුනා ගන්න පුළුවන් වුණේ අවුරුදු 30ක් 31ක් 2ක් යනකොට තමයි මට මං කවුද කියන එක වැටහෙන්න ගත්තා. ඒක කලින් අවුරුදු 10කට කලින් වැටුණා නම් ඊට වඩා ඉක්මනට තව ඇචීව් කරන්න තිබ්බා. ඒකත් හොඳ මේ රෙවලේෂන් එකක්. ඇත්තටම කියනවා නම් දැන් සංජයවා very valid point එකක් ගෙනාවේ. දැන් අර ළමයින්ට ඉස්කෝලේ ඉන්නකොටත් දැන් ස්ටාර්ට්අප් පටන් ගන්න පුළුවන්. දැන් ලංකාවේ ඉන්න ඔය සෝලෝප්‍රෙනර්ස් ෆ්‍රීලාන්ස් කට්ටි කරන කට්ටි ළමයි එහෙම ඉන්නවා. ඉස්කෝල ළමයි එහෙම ඉන්නවා. හොඳට earn කරන කට්ටි ඉන්නවා. ඒ වගේ ඉස්සර ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එකක් තිබ්බේ නැහැ ඇත්තටම. කොටින්ම අපි වෙබ් ඩිසයින් කම්පැනි එකක් නේ පටන් ගත්තේ. මම කියන්නේ වෙබ් ඩිසයින් කම්පැනි එකක්. වෙබ් ඩිසයින් කම්පැනි එක පටන් ගත්තේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් නැතුව. අපි කැෆේ වලට ගිහින් තමයි වෙබ්සයිට් හදුවේ. සහ අප්ලෝඩ් කරේ. කොහොම ඇත්තටම ඒ කාලේ ඇත්තට මේ දුක කට්ටියට දැන් තේරෙන්නේ නැහැ. ඔව් ඒ කාලේ දැන් මොනවද දැන් වයිබ් කෝඩින් ඔයාට ඕනේ ඔයාට මේ මොනවද ජාගන් දැනගන්න ඕනෙත් නැහැ. නිකන් ගිහිල්ලා මේ මට මෙහෙමයක් හදලා දෙන්න ගියාම ඌ හිතලා ඔක්කොම කරලා හදලාම දෙනවා. ඒක නෝට්පැඩ් එකේ කෝඩින් පුරුදු වෙලා පොත් කියවලා තමයි ඉගෙන ගත්තේ. අනිත් එක මං හිතන්නේ දැන් ගොඩක් කට්ටිය දන්නවා ඉතින් කියලා මේ ඉන්ටර්නෙට් කැෆේ එකක් කියන්නේ මොකක්ද කියලා. ඉන්ටර්නෙට් කැෆේ එකට ගිහිල්ලා බලන් ඉන්න ඕනේ සමහරක් වෙලා අනිත් එක පෑයකට කීයද? එක සමහර 50 පැයකට 200ක් 200 මට මතක නැහැ හරියට. ඕ වෙන ගණන් මේ ඕකෙදින් දවස් ගාණක් සල්ලි එකතු කරලා ඉස්කෝලේ යන ළමයින් නම් දවස් ගාණක් සල්ලි එකතු කරලා අම්මගේ තාත්තගෙන් ඉල්ලගෙන ඕනේ කරන්නේ. හැබැයි සංස්කෘතිය මරුවා. ඒ කියන්නේ ලව් කරන්න පුළුවන් ඉන්ටර්නෙට් කැෆේ එකට ගිහලා ඊට පස්සේ අර දොර වහගත්තාම මරු. දැන් උන්ට ආතල් නැහැ. ඕ ඒකනේ ඉස්සර දැන් අර මේ මම හිතන Facebook එන්න කලින් ඔය තිබ්බ hi-fi MySpace ඒකට ගිහිල්ලා තමයි ඔය ටිකේ කට්ටිය ඉන්නවද කියලාත් හොයලා බලනවා. අර මං අර මිනිස්සයා ඒවා තිබ්බනේ ඒ කස්ටමයිස් කරගන්න පුළුවන් ඔයාට hi-fi එහෙම බෑග්ග්‍රවුන්ඩ් එකේ කලර්ස් දාලා Facebook ප්‍රොෆයිල් එක ඔයාට බෑග්ග්‍රවුන්ඩ් එක කලර්ස් බටන් ෆොන්ට්ස් ඔයාට පබ්ලික් පේන විදිහට මොඩිෆයි කරලා බෑග්ග්‍රවුන්ඩ් සවුන්ඩ් දාලා මියුසික් දාලා හදන්න පුළුවන් වුණා නම් හිතන්නකෝ ඒක හිතන්න පුළුවන් එහෙමද? ඒ කාලේ එහෙම පුළුවන්. ඒ කාලේ තාක්ෂණය දියුණුවේ විතර. ඇත්තටම කියවනම් ඒක අර ඇත්තටම මේ දැන් ඔය Android තේම වෙනස් කරලා ගහගන්න කට්ටියට පුළුවන් වගේ දැන් ඉස්සර වෙබ්සයිට් වලත් වෙනස් කරලා ඉස්සර ගහගන්න පුළුවන්. කන්ග්‍රැචුලේට් කරන්න ඕනේ මේ අවෝඩ් එකට. අවෝඩ් එක මොකක්ද අවෝඩ් එක කොහොමද ඔයගලන් ඒකට සහභාගී වුණේ කියලා පොඩ්ඩක් කිව්වනම් සංජය. ඒක මෙහෙම ඒක මාකොම් අවෝඩ් කියලා එකක්. අනිත් එක CSS Design Awards. ඒකට මාකොම් අවෝඩ් කියන්නේ මාකටිං කමියුනිකේෂන් අවෝඩ් ග්ලෝබල් එකක්. ඒකේ මෙරිට් එකට තමයි දෙන්නේ. දැන් අපි සාමාන්‍ය පර්සනලි කැමතිම නෑ මේ ඕකට ඇප්ලයි කරන්න. නමුත් අපේ ටීම් එක ඇප්ලයි කරලා තිබ්බා. මොකද මං හිතුවා එහෙම ඇගීමක් කරනවා ඒක අපි හොයාගෙන ඇවිල්ලා කරන්න ඕනේ ඇගීමක් තමයි මම හිතන්නේ. ඒක වැරදි වෙන්න පුළුවන්. ඊට අමතරව ඔය වැනිටි නම් කොහොමත් යන්නේ නෑ. බට් මේක ලෝකේ රටවල් ගණනාවක එන්ට්‍රීස් 6000කින් වගේ හම්බ වෙච්ච මේජර් අවෝඩ් එකක්, ප්ලැටිනම් අවෝඩ් එකක්. මම ඔයාලට ලින්ක් එකක් එවන්නම් ඊපස්සේ පුළුවන් නම් දාන්න මේ ඒක ලොකු ඇචීව්මන්ට් එකක් කියලා හිතනවා. මොකද අපි ලංකාවේ කරපු පොඩි කැම්පේන් එකක්. ඒ කියන්නේ අපි පොඩි කැම්පේන් එකක් කරා රයිට් කොලම්බෝ කියලා මේ ඕගනයිසේෂන් එකකට මේ අවයර්නස් කැම්පේන් එකක්. ඒකේ ප්‍රොඩක්ට් එකක් තියෙනවා ඒගොල්ලන්ට. බට් ඒක නිකන් සෝෂල් එන්ගේජ්මන්ට් කැම්පේන් එකක්. ඒකේ පොඩි බජට් එකෙන් අපි ලොකු ඉම්පැක්ට් එකක් කරා. ඒක තමයි අපි කේස් ස්ටඩි එක විදිහට දැම්මේ. ඒතර ලෝකේ මිලියන ගණන් බජට් තියෙන මේජර් ඇඩ්වර්ටයිසිං ෆර්ම්ස් පරද්දලා පොඩි දෙයක් අපි කරපු few millions rupees වගේ
යන පොඩි කැම්පේෙන් එකක් හයිලයිට්ල ගොල්ල එක ජජ් කරයගෙන ඒ සම්මනුල්ල ගෙනත් ලොකු පැහැදීමක් එෙන මොකද එගොලොත් අර සල්ලි සහ එක තිර ප්‍රසිද්ධියන මේ බලන්නේ ගොලගේ මරිට් එකතම බල තරේක ලොකු දෙයක් අනිතක CS ඩිසයින් අවෝඩ්ස් මතන වෙබ් ඩිසයින් කරන කට්ටිය ගොඩක් අය දන්නවා කෙනෙක් හෝලි ග්‍රේල් එක වගේ CS ඩිසයින් අවෝඩ් එකක් හම්බුණා අපිට දෙපාරක් හම්බුණා ඒතොලේ ලංකාවට මම හිතන්නේ එකම ආයතනේ ලංකාවේ තියෙන එක දෙපාරක් හම්බෙච්ච ඇත්තටම ලොකු දෙයක් ලංකාව ඉඳන් මේ වගේ දෙයකට අපි සහභාගී වෙලා ලයික් අවෝඩ් එකක් හම්බෙච්ච ලොකු දෙයක් අනිත් එක මේ කට්ටිය හිතනවා ලංකාව වගේ තැනක ඉඳන් ඔයගේ දේවල් එනවද කියන එක තාම කට්ටිය ස්කෙප්ටිකල් විදිහට බලන අවස්ථා තියෙනවා ලංකාවේ අවෝඩ් සෙරමනිස් තියෙනවා ගොඩක් ඒවා වාට ඇතුල් වෙනවා ගානක් ගෙවන්න ඕනේ මම වැරදි කියන්නේ ඒවා තියෙන්න ඕනේ මම ඒක මගේ පර්සනල් මතයක් විදිහට ගන්න එතකොට සමහර ඒවා තියෙනවා ඔයා ඒ අවෝඩ් සෙරමනි වල දීර්ඝ කාලීනව ඉන්නකොට ඔයා නිකන් ඒක මෙම්බර්ෂිප් එකක් වගේ. ඒතකොට ඔයා ටිකක් අවෝඩ් ඇෂුවර් එහෙම තත්ත්වයක් තියෙනවා. තව ඒවා තියෙනවා කෙලින්ම මේ අවෝඩ් එක හම්බෙච්ච ඒවා බැලුවාම එන්ට්‍රීස් එක අනිත් ආපුවත් එක මේ හම්බෙලා තියෙන්නේ මොකටද කියලා හිතා ගන්න බෑ. ඒතකොට ඒක පැහැදිලිව ඒතර තියෙනවා වෙන අවුලක් යටි. ඉතින් ඒ හින්දාම මම හිතන්නේ ඒ වගේ වැඩ හින්දාම මේ හොඳ දෙයක් ලංකාවෙන් එළියට යන තියෙන chance එකත් අඩුයි කියලා. හැබැයි අර වගේ තැන්වලදී අපේ දැන් CSS design award එක ගත්තොත් අපේ entry එක ඒගොල්ලෝ verify කරන්නේ රටවල් 6ක 7ක ඉන්න judge panel එකක් එන්නේ. ඒගොල්ලොත් creative designers ලා directors ලා ඒගොල්ලෝ ඇවිල්ලා අපේ තියෙන හැම පැත්ත UI UX එකේ ඉඳලා technology ඉඳලා ඔක්කොම බලලා ඒගොල්ලෝ වෙන වෙනම ඒගොල්ලෝ එකිනෙකව දන්නේ නැහැ. රටවල් කීපයකින් vote වෙලා තමයි ඒක උඩට එන්නේ. ඒතර එහෙම එකක් ආවම අර අපේ හැකියාවට ඇත්තම තැනක් ලැබුණා කියන එක ලොකු satisfaction එකක් එනවා. සල්ලි ගන්න ඕනෙත් නැහැ ඒකට. ඔව් ඒක මං හිතන්නේ මේ ඔයගේ දේවල් තව එන්කරේජ් කරන්න ඕනේ සංජය දැන් ගොඩක් කට්ටිය ඔයා නැහැ මෙහෙම අවෝඩ් සෙරමනි තියෙනවා අපි මෙහෙම දෙයකට ඇප්ලයි කරන්න ඕනේ කියලා මොකද ගොඩක් කට්ටිය එතෙන්දී ගොඩක්කට අහු වෙනවනේ. ඒ කියන්නේ ගොඩක් ඒවා තියෙන්නේ වැනිටි. ඒ කියන්නේ සල්ලි ගෙවලා ගන්න තියෙනවා. අර කෙතෙක් ඇවිල්ලා කියනවනේ ඔයගොල්ලන්ට මෙන්න මෙතන හොටෙල් එක බුක් කරලා අපි මෙච්චරක් ගෙවන්න ඇවිල්ලා අවෝඩ් එකක් තියෙනවා. ඒ කියන්නේ සල්ලි වලට අවෝඩ් එක දුන්නා කියන එක. එහෙම නෙමෙයි. දැන් මේවයි අවෝඩ් එකක් එහෙම අපිට ඔන්නම් යන්න පුළුවන්. එහෙම එන්න කියන්නේවත් නැහැ. අපිට ඔන්නම් මේ අවෝඩ් එක ෂිප් කරලා ගෙන්න ගන්න පුළුවන්. ඒ ෂිප්මන්ට් ගා පොඩි ඩොලර් 40ක් 50ක් යනවා ඒ පැකේජ් එක ගෙන්න ගන්න. ඔන්නම් යන්න පුළුවන් බට් එන්න කියන්නේවත් නැහැ. ඒක එතනින් ජජ් කරලා අපිට ඒක ලබා දෙනවා. අපි ඒක ගෙන්න ගන්න ඕන එහෙමයි නැත්තම් ඒත් එහෙම. දැන් අපේ කරන්න නැවෙනවා මම හිතන්නේ. අපි බෑග්‍රවුන්ඩ් ස්ටෝරි ගැන දැනගත්තා මේ සංජයවා කොහොමද බඩේ පටන් ගත්තේ ඔය එඩියුටෙක් කියන පැත්තට මූව් වුණේ කියන එක. දැන් e-learning.lk කියලා ගත්තොත් මොකක්ද ඒක ඔයා ප්ලට්ෆෝර්ම් එකක් විදිහටද බලන්නේ කොහොමද ඒකේ වෙන්නේ කොච්චරක් දැන් courses විතර තියෙනවද කොහොමද user base එක ඒ ගැන විස්තරයක් පොඩ්ඩක් කියවන්න. registered user base එක ලක්ෂ 2කට වැඩි අපේ network එකේ මම හිතන්නේ active වුණා නැහැ ඇත්තට. ඊට පස්සේ courses තියෙනවා 1000කට වැඩිය. එකේ ඕනම subject එකක වගේ අපි ඒක ඇත්තටම මම කිසිම innovation නැහැ අමුතු දෙයක් කරේ නැහැ. මම කරේ udemy.com දිහා බලන් ඉඳලා ඒක localize කරා ඉච්චරයි. ඒකට සිංහලෙන් සහ දෙමළෙන් courses දාන්න දෙමළත් සුළු ප්‍රමාණයක් තියෙන සිංහල තැන ගොඩක් තියෙන්නේ. English courses නැත්තේ නෑ තියෙනවා. ඒ කියන්නේ අර specific subjects තියෙනවා. අර සාමාන්‍ය udemy එකේවත් නැති ඒවා අපි ගාව තියෙනවා. ඒ කියන්නේ synthetic biology වගේ දේවල් udemy එකේ ටික හොයාගන්න අමාරුයි. තියෙනවා නැත්තේ නෑ දැන් තියෙනවා. නමුත් අපි ඒ වගේ සබ්ජෙක්ට්ස් උත් කවර් කරනවා. එකම දේ අපි විශේෂත්වයක් තියෙනවා. අපි live සහ recorded දෙකම කරනවා. දැන් udemy එක recorded විතරයි ගොඩක් වෙලාවට. free recorded වලට බලන්න තියෙන අපේ live සහ recorded දෙකම තියෙනවා. ඉතින් එහෙම තමයි ecosystem එක හැදුනේ. ඊට පස්සේ අපි ඒක පොඩ්ඩක් තව expand කරා. ඒ කියන්නේ ඒකේ software platform එක දැන් අපි LMS එක කොහෙන්වත් ගත්තේ. මුලින්ම දවස්වල WordPress එකක් run කරා. නමුත් ඒක පස්සේ ඒකේ capabilities මදි. so අපි මේකක් හැදුවා. ඒකේ versions කීපයක් කළා. අලුත්ම version එක වෙනම product එකක් SaaS product එකක් විදිහට අපි දැන් එළියට දානවා මේ learning management system එකක් software as a service. ඒක වෙනම යනවා e-learning එක වෙනම grow වෙනවා මේ community platform එකක් විදිහට ඕනෙම කෙනෙකුට ඇවිල්ලා එයා දෙයක් දන්නවා නම් දැනුමක් තියෙනවා නම් එයාට ඒක share කරන්න පුළුවන්. ඒකෙත් models කීපයක් තියෙනවා. ඒ කියන්නේ දැන් ඕනෙම කෙනෙකුට platform එක විවෘතයි. අපිව contact කරන්න ඕනෙත් නෑ. ඔයාට platform එකෙන් course එකක් publish කරන්න පුළුවන් Udemy වගේම තමයි. නමුත් ඇත්තටම වෙන්නේ ඒක අනිත් පැත්ත. ඒ කියන්නේ හැමෝම අපිව contact කරන්න උත්සාහ කරනවා. මොකද ලංකාවේ ඉන්නේ તો ලංකාවේ කම්පැනියක් call එකකින් හරි සම්බන්ධ කරගන්න උත්සාහ කරනවා. එතෙන්දී අපි බලනවා කවුද මෙයාට උගන්වන්න පුළුවන් first thing. ඒ කියන්නේ යාට සංවේදනය කිරීම හොඳ හැකියාවක් තියෙනවද කියන එක. ඊට පස්සේ තාක්ෂණික පැත්ත බලනවා. ඊට පස්සේ යාගේ subject knowledge එක ඒවට තියෙන සුසුකම් මොනවද කියලා අපි බලනවා. එහෙම සුසුකම් කියන එක අත්‍යවශ්‍යද නේ. අපි ඇත්තටම මේක හැදුවේ මේ tacit knowledge explicit කරන්න. ඒ කියන්නේ වාගේ experiential knowledge එක ඔයාට ගුරුවරයෙක් එක්ක බෙදා ගන්න. ඒතකොට කෙනෙක් අධ්‍යාපන සුසුකම් නැති වුණත් ඔයාට යමක හොඳට හැකියාවක් තියෙනවා. ඔයාට හැකියාව බෙදා ගන්න පුළුවන්. හැබැයි අර ස්පෙસિෆික් අපි මැදිහත් වෙලා යමක් කරනවා නේ කියන්නේ
ඕනම කෙනෙකුට කෝස් එක ලිස්ට් කරලා ප්ලැට්ෆෝම් එකේ කෝස් එකක් කරන එක ඔප්ෂන් එක. අනිත් එක තමයි එයා එහෙම කරනවා. හැබැයි අපෙන් මාකටිං සපෝට් එකක් දෙනවා. කියන්නේ අපි ඕගනයිසේෂන් එකක් විදිහට ඒ කෝස් එක මාකට් කරලා දෙනවා. සෙල් කරලා දෙනවා. අන්න ඒ වගේ අවස්ථාවලදී අපි පොඩ්ඩක් මෙදිහත් වෙලා බලනවා මේ ටිකක් ගැඹුරට ගිහින් මෙයාට සුසුකමක් තියෙනවද මේක උගන්නන අධ්‍යාපනික පැත්තේ ඒවත් පොඩ්ඩක් බලන්න. මොකද අපි මෙදිහත් වෙලා මාකට් කරනවා අපිට වක්කීමක් තියෙනවා මේ ඒක හොඳ ක්වොලිටි කන්ටෙන්ට් එකක් කියලා ගරන්ට් කරන්න. මම හිතන්නේ ඔයත් සහභාගීලා තිබ්බේ එහෙම මාකටිං කරපු කෝස් එකකට තමයි. ඔව් මමත් ඇත්තරම දැනගත්තේ e-learning.lk එක මම e-learning.lk එක ඇත්තරම දැනගෙන හිටියා මොකද සංජය මම කනෙක්ට් වෙලා ඉන්න නිසා ඊට පස්සේ ඇත්තරම යූස් කරන්න පටන් ගත්තේ මේ හුස්නිගේ ඔප්ෂන් ට්‍රේඩින් කෝස් එකෙන් පස්සේ තමයි ඇත්තරම යූස් කරන්න ගත්තේ හරි ලේසි පාවිච්චි කරන්නත් එහෙම ඊට පස්සේ තමයි මම හිතුවේ මේ ගැන අපි කතා කරන්න ඕනි කියලා මේ මොනවාද අපි මේ කොන්වර්සේෂන් එක පටන් ගන්න කලින් අපි පොඩ්ඩක් කතා කරා මේ අර ඉස්සරහට එන්න තියෙන ප්‍රොඩක්ට් එක ගැන මම පොඩ්ඩක් කතා කරමු ඒ ගැන ඊට පස්සේ මේ පොඩ්ඩක් කීපයක් අපි කවර් කළා දැන් මේ සංජය ඔයා කිව්වා දැන් මෙතන ඕනේ කෙනෙක්ට ඇවිල්ලා අතරම මේ කෝස් එකක් හදලා දාන්න පුළුවන් මම දැක්කා තව තියෙන උතන very interesting කෝසස් කිහිපයක්ම තියෙනවා එකක් තමයි දැන් A level ළමයින්ට කෝසස් තියෙනවා ඊට පස්සේ තව තියෙනවා ඔය ඇස්ට්‍රොෆිසික්ස් මම හිතන්නේ කෝසස් වගේකුත් තියෙනවා හරි වෙනස් හරිම වෙනස් කෝසස් ටිකක් තමයි තිබ්බේ මං හිතන්නේ ගොඩක්ම කෝසස් ටික යනවා ඇත්තේ ඔය AI සම්බන්ධයෙන් දැන් ඉගෙන ගන්න ඕන ළමයින්ට ඔව් මේ දවස්වල AI and IT ටෙක්නොලොජි තමයි වැඩිපුර ඔය සම්බන්ධයෙන් තමයි යනවා ඇති ඊට පස්සේ අමතරව ෆයිනෑන්ෂල් මැනේජ්මන්ට් ඔය පැත්තේ එහෙම යනවා ඇති but දැන් ඔය වගේ පොඩි නිෂ් ටොපික්ස් කියලා දැන් කියමුකෝ ඇස්ට්‍රොෆිසික්ස් වලට කැමති කට්ටිය ඊට පස්සේ biology synthetic biology එතකොට genetics ඔය කෝස් එකෙන් මොකක් හරි මොන වගේ වැලියු එකක්ද ඔයගොල්ලන් දෙන්න බලාපොරොත්තු වෙන්නේ ඔව් මෙහෙමයි දැන් සමහර ඒවා තියෙනවා අපි exams target කරලා කරනවා international exam the cyber security කරනවා international major exams කීපයක් තියෙනවා. ඒතර අපේ cyber security course එක කරාම මේ major exams target කරලා ඒවට කෙලින්ම ලියන්න පුළුවන් level එකට ගේනවා. සමහර ඒවා තියෙනවා අපි නිකන් workshops දැනුම share කරන්න පමණයි. කියන්නේ දැන් සින්තටික් බයොලොජි ගන්නක උදාහරණයකට ඒතර ඔයා යුනිවර්සිටි එකේ ඉගෙන ගන්නවා. නමුත් යුනිවර්සිටි එකේ ඉගෙන ගත්තට අපි ගේන එක්ස්පර්ට් යුනිවර්සිටි එකේ ප්ලස් එයා ඇක්චුවල් සින්තටික් බයොලොජි රිසර්ච් කරන එක්කෙනෙක්. එතකොට යුනිවර්සිටි ස්ටුඩන්ට් යුනිවර්සිටි එකෙන් ගන්න තියර නොලෙජ් එක කොහොමද ඇක්චුවල් වර්ල්ඩ් එකට කන්වර්ට් කරන්නේ? ඒතර එයා ජොබ් එකකට ඇප්ලයි කරද්දි එහෙම නැත්නම් මොකක් හරි ආයතනයක වැඩ කරද්දි අර එයාට ප්‍රැක්ටිකල් ඇස්පෙක්ට් එක ප්‍රශ්න කරොත් එයාට ඒකටත් කතා කරන්න දේවල් තියෙනවා. එයාට කියන්න එයාට ඔප්පු කරන්න පුළුවන් නොලෙජ් එකක් හම්බෙලා තියෙනවා. ඒතකොට එයාට ලේසි ට්‍රාන්සිෂන් එක වෙන්නේ. එහෙම නැතු සහතිකයක් දෙන කතාව නෙමෙයි එතන තියෙන්නේ. නොලෙජ් ට්‍රාන්ස්ෆර් එකක් තියෙන්නේ. ඒක තමයි අපි එතන බලන්නේ. සමහර ඒවා තියෙනවා pure knowledge මේ pure මේ qualification based සමහර ඒවා knowledge transfer සමහර දැන් අපි යුනිවර්සිටි එකත් එක්ක කලම් යුනිවර්සිටි එකත් එක්ක සම්බන්ධලත් කරනවා. එතකොට ඒවා කෙලින්ම exam එකට certificate එකට තමයි. නමුත් මම ඇත්තටම කැමති අනිත් කැලලට මේ knowledge transfer එකට. ඒක ඇත්ත. මොකද දැන් අනිත් platform ගත්තම එහෙම සාමාන්‍යයෙන් ඔය Coursera වගේ course එකක් කරාට පස්සේ වාට එක්කෝක මේ ඔඩිට් කරන්න පුළුවන්. ඒ කියන්නේ basically වාට නිකන් try out කරලා බලන්න පුළුවන්. අනිත් එක certification එකක් ගන්න ඕනේ. එහෙම කරන්න ඕනේ. මම දැකපු ස්පෙෂල් දෙයක් තමයි මේ platform එකේ mainly focus කරලා තින්නේ මේ ඔය knowledge sharing part එක. ඇවිල්ලා ඉගෙනගෙන දෙයක් apply කරලා බලන්න. තමන් කැමති පැත්තක් ඒ වගේ දෙයක් තමයි මම ඇත්තටම ගත්තේ ඒකේ. මොකද සෆ්රාස් හොඳටම දන්නවා ලංකාවෙන් එළියට ගිහිල්ලා දැන් ලෝකේ මේජර් කම්පනීස් එක කමියුනිටි මැනේජර් කෙනෙක් විදිහට වැඩ කරලා තියෙනවා. ඒතර ඔයා දන්නවා මේ කෙනෙක්ගේ ස්කිල් එකනේ බැලෙන්නේ. ඒගොල්ලන්ගේ පේපර් ක්වොලිෆිකේෂන්ස් අදාළව නැහැ අතර. ස්කිල් එක තමයි බැලෙන්නේ. ඒතර ස්කිල් එක හරියට ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන් වෙන්න ඕනේ. එයාගේ ඇප්ලයි කරන්න පුළුවන් වෙන්න ඕනේ. එයාගේ චැලෙන්ජ් එකට. එක්සැම්පල් එකක් ගත්තොත් ෆ්‍රෙෂ් ග්‍රැජුවේට් කෙනෙක් එළියට එනකොට එයාට කොහොමද අර මේ ප්‍රූව් කරන්න දෙයක් තියෙන්න ඕනේ. ඒ වගේ අවස්ථාවලට සර්ටිෆිකේෂන් එකක් බලනවා. බට් ඊට අමතරව ඔයා හරියටම හරි මේ ගොඩක් මේජර් අතර මම නම් සර්ටිෆිකේට් එක මම නම් මේ ග්‍රැජුවේට්ද නැද්ද කියන එක බලන්නේ. මම බලන්නේ යාකට තියෙන වැඩ සහ යාට ඒ වෙලාවේ චැලෙන්ජ් එකක් දුන්නොත් ඕනෙම දැන් ගොඩක් කම්පනීස් එහෙමන අපේ ෆීල්ඩ් එකේ ඒක ඒ වෙලාවේ සෝල්ව් කරන්න පුළුවන්. එච්චරයි. ඒක ඇත්ත. සංජය දැන් කියමුකෝ කවුරු හරි කෙනෙක්ට කැමති නම් මේ ප්ලැට්ෆෝම් එකත් එක්ක සම්බන්ධ වෙන්න දැන් අනිවාර්යෙන් ඕකේ මම දැක්කා පේඩ් ඒවා තියෙනවා ෆ්‍රී ඒවා තියෙනවා පේඩ් එකක් වගේ දින ගත්තොත් එහෙම කොහොමද මේ ඔයගලන්ගේ රෙවෙනියු ෂෙයා මොඩල් එක වෙන්නේ ඒ සම්බන්ධයෙන් පොඩ්ඩක් කතා කරමු. ඔව් ඉතින් අපි එක්ස්පර්ට් කෙනෙක් නොලෙජ් ෂෙයා කරන්න කැමති කෙනෙක් අපි ප්ලැට්ෆෝම් එකට ඔන්බෝඩ් කරාම යාට අපි ෆෝම් එකක් දෙනවා.
ඒ ෆෝම් එක පුරවලා යාගේ කරන්න බලාපොරොත්තු වෙන කෝස් එක ලර්නින් අවුට්කම්ස් ඒකේ තියෙන කරිකියුලම් එක අර තියෙන එක්ස්පීරියන්ස් එක ඔක්කොම ටික දාලා රන් ඕනේ. ඊට පස්සේ අපි යාට ටෙක්නිකල් ටෙස්ට් එකක් කරන යාගේ මේ වගේ මේ සවුන්ඩ් ලයිට් ඒ වගේ ඩෙලිවරි එක කනෙක්ෂන් ස්පීඩ් අරම යා. ඊට පස්සේ ඒක ලයිව් කෝස් එකක් නම් ඊට රෙකෝඩඩ් නම් අපි වෙනම යාගේ රෙකෝඩඩ් ලෙසන්ස් ගෙන්නගෙන බලනවා. එයා ඇතනම් ඉන්නේ දැන් සුස්නි වගේ නම් එයා එහෙන් රෙකෝඩ් කරලා ක්වොලිටි එක හොඳයි අපිට ලොකුට ඇඩ්ජස්ට් කරන්න දෙයක් නැහැ. එනත ලෝකල් ඉන්නවනම් අපි ස්ටුඩියෝ එකට ඇවිල්ලා ඒව රෙකෝඩ් කරන්න පුළුවන්. ඉතින් ගොඩක් වෙලාවට 50-50 රෙවෙනියු ෂෙයා එකක් යන්නේ. එයාට 50% කෝස් රෙවෙනියු එකකින් අපි 50% තියාගන්නවා. ඉතින් ඒ අතර අපි මාකටිං ප්ලැට්ෆෝම් එක කරා සිද්ධ වෙනවා. එයාටත් එයාගේ ඕගැනික් මාකටිං කරන්න තහනමක් නැහැ. එයාට එයාගේ channels තියෙනවා නම් ඒවෙන් YouTube, WhatsApp ඒවෙන් යවන්න පුළුවන්. අපි කොහොමත් එයා වෙනුවෙන් මාකටිං එකක් කරනවා. ඉතින් සමහර courses successful, සමහර ඒවා උන්ටම success වෙන්නේ නැහැ. හැබැයි අපි කරපු ගොඩක් ඒවා ඇත්තටම success සහ fail වෙලා තියෙනවා නම් වෙලා තියෙන නිකන් 100ක් වගේ තමයි fail වෙලා තියෙන්නේ. මම ඇත්තටම ඒක හදලා බැලුවා ළඟදී. මුළු මේ කරපු ඔක්කොටම courses 5ක් විතර fail වෙලා තියෙනවා. ඒ කියන්නේ fail කියන්නේ මේ මිනිස්සුන්ගේ බැනුම් අහන ලෙවල් එකේ ඒවා තියෙනවා. අන්න ඒ ලෙවල් එකේ ඒවා ඒ ගානට තමයි තියෙන්නේ 100ක් වගේ. ඉන්ට්‍රස්ටිං. දැන් සංජය දැන් ගත්තොත් එහෙම ප්ලැට්ෆෝම් එක ගත්තොත් මේ වගේ ප්ලැට්ෆෝම්ස් හැදීගෙන එන කාලයක් තියෙනවා එඩියුටෙක් පැත්තේ සම්බන්ධයෙන් ප්ලැට්ෆෝම්ස් ගත්තොත්. දැන් ඔයාගේ ප්ලැට්ෆෝම් එක මුලින් ගන්නකොට ඔයා කිව්වා මේ හරි බේසික් ස්ට්‍රක්චර් එකක් තින්නේ කියලා. කොහොමද ටෙක් ස්ටැක් එක මොන වගේ ටෙක් ස්ටැක් එකක්ද තියෙන්නේ ඔයා පාවිච්චි කරන්නේ මේක හදන්න ගත්තේ? ඔව් මුලදීම අපි මම කරේ අතන WordPress එකක්. WordPress එකකට ප්ලගින් එකක් දාලා කරේ. ඊට පස්සේ ඒකේ capabilities පැන්නුවට පස්සේ අපිම හැදුවා Code Igniter කියලා තිබ්බා PHP framework එකක්. ඒක බේස් කරන් jQuery දාලා කරා එකක්. ඊට පස්සේ ඒක outdated වුණා. ඊට පස්සේ අපි දැන් Laravel based Vue.js, MongoDB, Go language ඊට පස්සේ තව middlewares කීපයක් ඔය වගේ පාවිච්චි කරලා තමයි දැන් යන්නේ stack එක. නියමයි. දැන් අර පොඩි බොට් එකක් කෙනා පැත්තකින් ඒක කොහොමද ඒක වැඩේට සම්බන්ධ වෙන්නේ? බොට් yes ඒ බොට් මේ ලෝකල් ස්ටාර්ට්අප් එකක්. ඒගොල්ලෝ මාව අප්‍රෝච් කළා. ඒගොල්ලන් මේ AI බොට් කෙනෙක් හදලා තියෙනවා කියලා මේගොල්ලන්ගේ බොට්ව ටෙස්ට් කරගන්න සහ ඒක පොඩ්ඩක් එළියට දාගන්න අපේ උදව් ඉල්ලුවා. ඊට මම අපේ තියෙන මොඩල් එකට යාව පොඩ්ඩක් ෆයින් ටියුන් කරලා අපේකට ඉන්ටග්‍රේට් කරා. දැන් it's supposed to work. ඒ කියන්නේ යම් කිසි ලෙවල් එකකට ඒක වැඩ. ඒක Gen AI බොට් කෙනෙක් තව ඉම්ප්‍රූව් වෙන්න ඕනේ. බලමු ඉතින්. ඒක මම හදපන්නේ මම තව ස්ටාර්ට්අප් එකට chance එක දුන්නා පොඩ්ඩක් ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට් එක එළියට දාගන්න. very interesting. තව කට්ටියට අත හිත දෙන එක ලොකු දෙයක් මේ especially මේ වගේ අවස්ථාවක. දැන් ටෙක් ස්ටැක් එක මම හිතන්නේ ඔයා evolve කරා over a period of time. දැන් ගත්තම දැන් ටෙක් ස්ටැක් එක ඇත්තටම evolve වෙන එක වෙන්න ඕනේ ඇත්තටම over a period of time. මොකද වාගේ ටෙක්නොලොජි එක evolve වෙනවා. සමහරක් ඔය version එක හිමේට යනවා. අලුතෙන් ෆීචර්ස් දාන්න උනොත් එහෙම අනිවාර්යයෙන් මේ සම්බන්ධයෙන්ම කරන්න ඕන නම් අලුත් දේවල් කරන්න වෙනවා. දැන් අපි ඉන්නේ මේ Gen AI කියන world එකත් එක්ක තමයි ගොඩක් කට්ටිය දැන් move වෙන්නේ. ඔයා දැන් ගොඩක් ස්ටාර්ට්අප්ස් ගත්තොත් එහෙම මේ දවස්වල Next.js ඊට පස්සේ ඔය cursor වගේ පාවිච්චි කරලා ඔය vibe code කරනවා නැත්නම් ඔය spec driven එහෙම කරනවා. දැන් ඔයා evolve කරපු කාලේ සහ දැන් තියෙන evolution එක ගත්තොත් එහෙම evolution patterns දෙයක්. මොකද දැන් ඉක්මනට product එකක් එළියට දාන්න පුළුවන්. ඔයාගේ opinion එකෙන් දැන් කවුරු හරි කෙනෙක් අලුතෙන් startup එකක් හරි මොකක් හරි product එකක් හරි එළියට දානවා නම් ඔයා හිතෙන විදිහට ඔයා go through කරපු experience එකයි දැන් තියෙන experience එකයි ඔයා පොඩක් compare කරලා බලුවොත් ඔයා හිතන්නේ අර journey එක go through කරන එකද ගොඩක් වැදගත් නැත්නම් දැන් තියෙන approach එක? journey එකේ යන එකකින් වෙන එකම දේ ඔයාට resilience build up වෙනවා. ඒ ඇරෙන්න වෙන advantage එකක් නැහැ. දැන් තියෙන කට්ටියට දැන් කවුරු හරි field එකට එනවා නම් ඒගොල්ලන්ට opportunities සහ capability එක වැඩි අතරම. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ capability එක කෙසේ වෙතත් ඒගොල්ලන්ට product එක out කරගන්න තියෙන හැකියාව වැඩි. ඒතර personal capability එක තවදුරටත් වැදගත් නෑ කියලා මම හිතන්නේ. ඒක now it's taken over by AI. හරිද? vibe coding platforms තියෙනවා. අතරම දැන් vibe coding වල දුර්වලතා කවුරු කතා කරාට දැන් තියෙන best vibe coding platforms ගත්තොත් දුර්වලතා නැති වෙන හදන්න පුළුවන් අතර. because I just did it. මම දැන් අවුරුදු 12කට කලින් තමයි 2012 තමයි අන්තිමට කෝඩ් කරේ. ඊට පස්සේ මම අනිත් business development admin ඕවා තමයි බැලුවේ.
නමුත්තර ෆලට් කේස එක අපිලා අපි සිස්ටම් එක හැදුව එක මගේ කොටස මං ඇතරම කරේ වයි මේ වයිප් කෝඩි තොට අවුලක් නැතුව පෑ දෙක තුනෙන් ඒ අවශ්‍ය කරන පපිේෂන එක එන්ටප්‍රයිස් මන්දන ෆීචස් එන්ටප්‍රයිස් ලවල් ෆීචස් තියන පලටෆෝර්ම් මගේ තරහද පැන්නේ බට මගේ කොටස මං කරේ වයි කෝඩි ඒක කරපු නිසාසා එක සිකරට පවා ඒක මේ එක තිබ මේ පොද පබ්ලික් ඉන්ෆර්මේෂන් ටියක් ඩිස්ප්ලේ කරන අවස්ථාව තිබ්බා ඉමේජ් සිටුේෂන් නිසා ඒ ඇරෙන්න වෙන කිසිම සිකියුරිටි ඉෂුවක් තිබෙන්නේ නැහැ මේ මොකද හේතුව ඒ වයිප් කෝඩින් ප්ලට්ෆෝම්ස් දැනට ඒ තරමටම දියුණුයි සහ මාර දේවල් කරන්න පුළුවන් ඉතින් දැන් ඇත්තටම ඔය ඇහුවොත් ඒ කාලෙද හොඳ මේ කාලෙද කියලා මං කියන්නේ මේ කාලේ හොඳයි ඒක ඇත්තරම හෙනට රිඩියස් කල තින ගෝට මාකට් කියන එක රිඩියස් කල තින ටෙක්ස්ටක්යක් වා ගොඩක් ඩීප් ඩයි ගෙන ගන්න අවශ්‍යත් නෑ හැබැයි ඕකේ ඇත්තරම ඩිබේට්ස් දෙකක් යන දැන් අර කට්ටිගෙන නෑ මේ වයිප් කෝඩිංගෙන් වෙන්නේ ඔය වයිප් කෝඩර්ස් ලගාන වැඩි වෙනවා ඊට පස්සේ ඕක ඇර ඩෙප් එක කියන කට්ටිය ඩීප කොන්සෙප් අන්ඩස්ටෑන් කරන්න නැහැ කියන එක එකත් තිනවා සමරක් කට්ටිගෙන නෑ හිම නැහැ මේ වයිප් කෝඩ් කරන එකෙන් වාඩ ඉක්මන්ට පොඩක්ට කෙලිර ඔන්ට්‍රපනෝ පස්පෙක්ටව ගෝට මාකට ඉක්මට ඇනබලන් තරමට හොඳයි නොබඩි කයාස් වටස් අන්ඩද හුඩ් ඉට පස්සේ වාට බේසික් මෙමයි ට ඩෙවප් කිල්ල එකක් තියෙන් නොන මොකද නිකන් මෙම ඕන කෙනට පලටෆෝර්ම හදන්න පුල ටෙක් කාලෙත් හෙමයි ට ටෙක්නෝජි බේස් මක්කරයා මං හැදුව ස්ටූල් එකක් එක මේ දෙවල් කරන්න පුලා it sits there every day 10 users get in and use it and go හරි අවුලන්න හැබැයි ඕක වෙනස් වෙන්නේ 100,000 users ලගේ platform එක එන්නගත්තම අන්න එතකොට වාට performance පැත්ත බලන්න වෙනවා අන්න එතකොට වාට deep knowledge එකක් ඒතකොට වාට DevOps පැත්ත ඕනේ security පැත්ත ඕනේ ඒ වගේ ගොඩාක් කර ලොකු areas performance analytics ඒ පැත්තට යන්න අන්න එතකොට වාට deep knowledge එකක් අවශ්‍යයි දැන් අර initial engineering part එකට මම හිතන්නේ එහෙම අවශ්‍යතාවයක් තියෙනවා කියලා but as you grow deep knowledge තියෙන කට්ටිය කීප දෙනෙක් හරි ඉන්න එක වැදගත් කියන්නකො බලන්න පොඩ්ඩක් මේ ඔයා පාච්චි කරන වයිබ් කෝඩ් කරන්න ගන්න අයිඩිය එක මොකක්ද මොකද මම මේ ළඟද පතාගන්න බෑයි සම්බන්ධය හරි කියන්න කිය මම මේ ඉවෙන්ට එක හිටිය මාස් දෙකට විතරගන්න ලංකාවේ ඉන්නකට මම ඇහවා දැන් හරි දැන් කියන්න බලන්ඩ මේ ඒජන්ටික් එයි අයිඩිය එකක් කවරයි පාච්චි කරනවද ඒවගේ ප්‍රශ්න ඇහුවම ළමයි එතන හිටිය ස්ටඩන්ස් ලහෙම ගොඩක් කට්ටිය පාච්චි කරන්න ගොඩක් කට්ටි තාම් නෙට් බීන්සගේ ගොඩක් කට්ටිය වස් කෝඩ් එකේ වගේ විතරක් දැනට හිරලා ඉන්න මේ මොකක් දවා පාච්චි කනසා ඔයාගේ මොකක් අපේ කට්ටි අපේ ටීම එක පාවිච්චි කරන්න කර්ස මම පාවිච්චි කරන ලවබල් තවත් බේසික් සහ ඇන්ටිග්‍රවිටි මං එක්ස්පලෝ කරන නොමේදස් Google නිසා ඇන්ටිග්‍රවිටි ගැන ලොකු හයිපයක් ඇවිල්ලා තියෙනවා නමුත් මට ලවබල් තරම් තාම හොඳ නැහැ මොකද ලවබල් එකේ ෆීචර්ස් ඊට වඩා ගොඩක් මැචුවර්ඩ් කියලා හිතෙනවා පාවිච්චි කරලා තිදෙකම ඔව් මං හිතන්නේ ඔක අර මේ ඔය මේකෙත් දැන් ඔය ඒජන්ටික් ID වලත් ඔය එන්ගේම් එකක් නැහැ තාම අර හැමෝම still in the game අර කොච්චර ප්‍රමාණයක් ඉන්වෙස්ට් කරලා ඉස්සරහට කරගන්න පුළුවන්ද කියන මත කවුරු ඉස්සරහට එයිද කවුරු පස්සට එයිද කියන කිසි අයිඩියා ගන්න නැහැ සහ මේ AI ස්ටාර්ට්අප්ස් වලට විශේෂයෙන් තියෙනවා ලොකු රෙඩ් ෆ්ලැග් එකක් මොකද මේ මම දකිනවා ගොඩක් AI ස්ටාර්ට්අප්ස් පොඩි කට්ටිය එකතු වෙලා කරනවා මේ සිංගල් යුසේජ් එක මොකක් හරි සිංගල් ඇප්ලිකේෂන් එක ටාගට් කරලා කරන්නේ ඒක හරිම ඩේන්ජරස් මොකද මේ Google වගේ කම්පැනි එකකට ඒගොල්ලන්ගේ tool එක පොඩි වෙනසක් කරන්න හරි තව ෆීචර් එකක් ඇඩ් කරන්න විතරයි ඒගොල්ලන්ට තියෙන්නේ අර ස්ටාර්ට්අප්ස් ලක්ෂයක් විතර ලෝකේ එක පාට වෙහිලා යන ලෙවල් එකට ඒගොල්ලන්ට ගන්න පුළුවන් ඒක හින්දා අර AI උණ පළියට ඒක කළ යුතු නැහැ ඇත්ත මම හිතන්නේ අර ක්වික් බක් එකකට නැත්තම් අර පොඩි අර ෂෝට් ලිව්ඩ් ස්ටාර්ට්අප්ස් වලට ඕක හරි මේ ගොඩක් පහර වදිනවා අනිත් එක දැන් ගත්තොත් එහෙම ඔය every day මොකක් හරි මොඩල් එකක් අප්ග්‍රේඩ් වෙනවා මොකක් හරි අලුත් නිවුස් එකක් එනවා මොකක් හරි අලුත් 100 මිලියන් ARR යන ස්ටාර්ට්අප් එකක් ඉමර්ජ් වෙනවා ඩේලි ඉස්සර අවුරුදු දෙක තුනක් ගිය දැන් ඩේලි එනවා ඉතින් ඒ වගේ ලෙවල් එකට ඇවිල්ලා තියෙනවා මං හිතන්නේ ඇඩ්වයිස් එක සංජය ඔයත් දෙන කට්ටිය මේක try කරලා බලන්න ඕනේ යුනිවර්සිටි උනත් කමන්නේ මේ කම්පැනියට වැඩ කරනවා හරි කමන්නේ පොඩ්ඩක් try කරලා බලන්න ඕනේ මේ සම්බන්ධයෙන් ලාස්ට් පාර්ට් එකට ඇවිල්ලා තියෙන්නේ බට් ලාස්ට් පාර්ට් එකට යන්න කලින් පොඩ්ඩක් කියන්නකෝ ඔයා මේ හරි වැදගත් දෙයක් කරා මේ පසුගිය දවස්වල මේ ෆ්ලඩ් රිලීෆ් කාලේ පොඩ්ඩක් ඒ සම්බන්ධයෙන් කියමු ඔව් ඒක
අත්තම ටීම් වර්ක් එකක් රංගමල්ලි එයාගේ ෆෝම් එකක් එයා ෆ්ලඩ් එක දැකලා ෆ්ලඩ් එකේ වෙන හානිය දැකලා එයා මේ ඩිසයිඩ් කරා මම මේකට මොකක් හරි කරන්න ඕනේ කියලා. ඒ පාර එයා මේ පොඩි ෆෝම් එකක් මේ පොඩි ෆෝම් එකක් හදලා ඒක සබ්මිට් කරා මේ මේකට ඔයගොල්ලන්ගේ හදිසි අවශ්‍යතාව මොන හරි තියෙනවා නම් මේකට සබ්මිට් කරන්න බේර ගන්න ඕනේ නම් කෑම ඕනේ නම් බෙහෙත් ඕනේ නම් මොන හරි දැන් ගිලෙන්න ඕන මෙන්න නම් ඉන්නේ ඒ වගේ තත්ත්වයන් වහම වාර්තා කරන්න කියලා. ඊට පස්සේ ඒක කමියුනිටි එකේ එයා කීප දෙනෙකුට දාලා තිබ්බා මටත් දාලා තිබිලා තියෙනවා. එකම දේ මම මේක දැක්කේ පැය ගානකට පස්සේ මොකද අර එදා ඒ වෙලාවෙම මාව ඇඩ් වුණා තව WhatsApp groups කීපයකට මේ emergency support groups කීපයකට. ඒතර ඒ වගේ මගේ අර feed එක පිරුණා. මෙයාගේ එක පල්ලෙහාට ගියා. ඊට පස්සේ කොහොම හරි ඒ groups ඇතුලේ දැන් ඉඳලා හිටලා එනවා මෙන්න මේ platform එකක් තියෙනවා මෙන්න මේකට details දාන්න පුළුවන් හොඳ platform එකක් කියලා. ඒතර එයා කළා තිබ්බේ domain එකක් අරගෙන ඒකට මේ පොඩි form එකක් දාලා තිබ්බේ. form එකේ ඔයාලට submit කරන්න. ඊට පස්සේ ඒක ලංකාවේ startup community එකත් ඒක දැක්කා. එතන හිටපු සෑහෙන පිරිසක් ගායන්තලා ලෝකලා වාසලා සජීවන් ඒගොල්ලන් අතුරු ඊට පස්සේ ඕෂධී මියුලි වගේ ලොකු සෙට් එකක් හිටියා. එතන හැමෝගෙම නම් කියන්න අතන අමතක වෙන්න පුළුවන් සමා වෙන්න. මේ ලොකු සෙට් එකක් එක එතන හිටියා. ඒතර ඒගොල්ලෝ දැක්කා ඒක. දැකලා ඒගොල්ලෝ හැවුවා මේකේ මේ ෆෝම් එක හදපු කෙනා කවුද කියලා. කාඩ් ඒකේ එයා නම දාලා තිබ්බේ නෑ. ඒක by humanity for humanity කියලා දාලා තිබ්බා. ඒකින්ද හොයාගන්න බැරි වුණා. පස්සේ කොහොම හරි ඔක මම හිතන්නේ අරුණෝදද කොහෙද ඔක හොයලා මේ කිව්වා මෙයා තමයි මේක හදලා තියෙන්නේ කියලා. බලද්දි මෙයා මගේ යාළුවෙක් හොඳ. හරිද? මම කිව්වා මටත් දාලා තිබ්බා කියලා. පස්සේ අපි ටක් ගාලා එකතු වෙලා මේ බැලුවා මේකට මොකද්ද වෙන්න ඕනේ. එයාගේ ෆෝම් එක තියෙනවා. ඒකට බෑක් එන්ඩ් එකක් හදන්න ඕනේ. ඊට පස්සේ 8 පැත්ත කියන්නේ දැන් උදව් ඉල්ලන අය ඉන්නවා. බෑක් එන්ඩ් එක තියෙනවා. බෑක් එන්ඩ් එකක් හදන්න ඕනේ. සහ උදව් කරන්න කැමති අය මේ පැත්තෙන් ගේන්න ඕනේ. ඒතර එතෙන්ට මම ඉන්වෝල්ව් වුණා. ඉන්වෝල්ව් වෙලා අපි සම්පූර්ණ නිකන් ඇප්ලිකේෂන් සූට් එකක් වගේ හැදුවා. ඒතර උදව් ඉල්ලන අය සහ උදව් කරන්න කැමති අය, උදව් කරන්න පුළුවන් අය, රෙස්කියු කරන්න පුළුවන් අය, ආධාර දෙන්න පුළුවන් අය මේ ඔක්කොම එකතු කරලා තනි සිස්ටම් එකක්. ඒතකොට ලංකාවේ DMC කියලා අපි දන්නවා disaster management center කියලා තියෙනවා. ඒක එහෙම එකක් නෑ. ඒගොල්ලෝ ගොඩක් මැනුවල් කරන්නේ. IT පැත්ත සෑහෙන නිල් එතන අඩුයි. I think එතෙන්දී අපේ platform එක සෑහෙන උදව් වුණා ඒගොල්ලන්ට. සහ ලංකාවේ ගොඩාක් දිනෙකට ඒගොල්ලන්ගේ ප්‍රශ්න ඒගොල්ලන් සමහර මම හිතන්නේ අපි ජීවිත බේරගත් අවස්ථා තියෙනවා. අපි එක උදාහරණයක් ඒක ඉන්දියන් හයි කමිෂන් පේජ් එකේ පවා ඒගොල්ලෝ ඇප්‍රීෂিয়েට් කරලා තිබ්බා. අපි ඉන්දියාවෙන් ආපු හෙලිකොප්ටරයක් ලවා ලංකාවේ රෙස්කියු එකක් කරා වටෙන්ම මේ නාය ගිහිල්ලා ගම් වතුර ගලලා ඒ කන්ද උඩ හිටපු ෆැමිලි එකක් අපි බේරගත්තා. ඉන්දියන් හෙලිකොප්ටරයක් යවලා අපේ platform එකෙන් තමයි ඒක කෝඩිනේට් වුනේ. ඉතින් අන්න ඒක එක උදාහරණ. ඒ වගේ දහස් ගණනක් තිබ්බා එතන උදාහරණ. ඕවරෝල් අපි ඊට පස්සේ මේ වැඩේට ඊට පස්සේ අපිට කට්ටිය මදි දැන්. ඒ කියන්නේ අර පැත්තෙන් රික්වෙස්ට් එනවා, SOS එනවා දහස් ගාණක් එනවා. ඒතර ඒවා බල වෙරිෆයි කරන්න ඕනේ. මේකට උදව් කරලාද නැද්ද? මේක ඇත්ත රික්වෙස්ට් එකක්ද? මේක තාම වැලිඩ්. ඒ එක පැත්ත. අනිත් පැත්තේ උදව් කරන්න කැමති අය ගත්තොත් එයා ගාව එයා දැන්ටමත් කාටට උදව් කරලාද? නැත්තම් ඔයාගාව කොච්චර තියෙනවද? උදාහරණයක් වතුර බෝතල කොච්චර තියෙනවද? අන්න ඒ වගේ එක වෙරිෆයි කරගන්න ඕනේ. ඒතර වෙරිෆිකේෂන් වලට වෙනම අපි වොලන්ටියර්ස්ලා ගත්තා. ඒතර ඒකට ලංකාවේ මිනිස්සු මම හිතන්නේ අවසානයේදී 5000ක් විතර අපි ලොකු ගෲප් එක 5000ක් විතර කණ්ඩායමක් අපි WhatsApp groups ගණනාවක දාගෙන මේන්ටේන් කරලා මේ ඒ ෆ්ලෝ එක හැදුවා. ඒතකොට කාටට උදව්වක් ඕන නම් මේ පැත්තේ උදව්වක් ඉන්නේ කවුද කියලා බලලා අපි අන්තිමට AI based AI කියන්නේ මේක statistical matching algorithm මේකත් හැදුවා. automatic suggest කරනවා මෙයා ඉල්ලන උදව්වට ළඟම එයාගේ ළඟම අහල පහල ඉන්න කවුද ඒ උදව්ව ඩෙලිවර් කරන්නේ. ඒ ලෙවල් එකට ආවා. අන්තිම දවස්වල අපි දවස් 4ක් විතර ගියාට පස්සේ මේ ඩිසාස්ටර් එක වෙලා දවස් 4ක් පස්වෙනි දවසේ විතර වෙද්දී අපි platform එක හැදුවා. ටිකක් මිනි ඩිලිවරි සර්විස් එකක් වගේ. ඒ කියන්නේ අපි ගාව හිටියා වොලන්ටියර්ස්ලා ඒගොල්ලෝ කැමති ඒගොල්ලන්ගේ වාහන බෝට්ටු කාර් බයිසිකල් වලින් ගිහිල්ලා මිනිස්සුන්ට උදව් කරන්න. ඒක ට්‍රාන්ස්පෝර්ටේෂන් කියන කැටගරි එකට අරගෙන කාට හරි දැන් බෙහෙත් ඕන නම් එයා ඉන්න තැන බෙහෙත් ඉල්ලන එක්කෙනා ඉන්න තැන සහ බෙහෙත් දෙන්න කැමති එක්කෙනා ඉන්න තැන අතර ට්‍රාන්ස්පෝර්ටේෂන් එක අර වොලන්ටියර්ස්ලාගෙන් හදන්න පුළුවන් පොඩි ඩිලිවරි සර්විස් ඇප් එකකුත් අපි එතෙන්ට අවසානයේ දක්වා ගෙනවා. ඉතින් එහෙම තමයි ඒක කරේ ලොකු මෙහෙයුමක්. ඒක ග්‍රවුන්ඩ් එකෙන් හැන්ඩල් කරා වෙනම ගෲප් එකක් හිටියේ ඒගොල්ලන් ලොකු සේවයක් කරා. ඒ කියන්නේ අපි කරේ මැෂින් එකක් ඉස්සරහා වඩිලා යදාල තොරතුරු හැම හැම කරපු එක. නමුත් ඒක ග්‍රවුන්ඩ් එකේ ඒවා ගෙනihin දෙන්න 4x4 වලින් ඊට පස්සේ හෙලිකොප්ටර්ස් වලින් ලොරි වලින් කෑම හදපු අය කමියුනිටි කිචන්ස් වල හිටපු අය මේක මැසිව් එෆෙක්ට් එකක්. ඉතින් ඒක අමතක වෙන්නේ නැහැ ජීවිතේට. මේ හොඳ අත්දැකීමක් හොඳ පාඩමක්. මම අවුරුදු 10කින් ඉගෙන ගත්ත නැති දේවල් ඒ දවස් 5ට ඉගෙන ගත්තා. ඒ වගේ ඩිසාස්ටරයක් වුණාම අර මිනිස්සු ඔක්කොම ලංකාව අපි දැකලා තියෙනවා. ලංකාව මිනිස්සු එකද එකතු වෙනවා. ඒකත් මේ වගේ අවස්ථාවක්. විශේෂයෙන් මතක් කරලා පාර්ට්නර්ස්ලා අපිට පික්මි, හෙලකුරු, Uber, WSO2 ඇතුළු ආයතන ගණනාවක් අපිට ටෙක්නොලොජි මේ පාර්ට්නර්ෂිප්ස් දායකත්වයක් දුන්නා. ඔව්. මම හිතන්නේ අර මේක කට්ටිය එහෙම දන්න මේ දැකලා ඇති දැන් අර ටෙක්නොලොජි එකෙන් ඉම්පැක්ට්ෆුල් දේවල් කරන්න පුළුවන්, ඉම්පැක්ට්ෆුල් දේවල් කරන්න පුළුවන් කියලා කට්ටිය හිව්වර දැන් මේ කාලේ ඉම්පැක්ට්ෆුල් දේවල් ගොඩක් වෙන්නේ නැහැ කියලා මිනිස්සු හිතුවා. මේ වගේ අවස්ථාවකට ටෙක්නොලොජි උදව් වෙන්න හොඳ එක්සැම්පල් එකක් තමයි මේක.
ඔය විවේචනයත් ආවා සෆ්රස් ඕක ආව වෙන විදිහකට. ඒ කියන්නේ ඒ වෙලාවේ ලංකාවේ ගොඩක් තැන් වලට කරන්න නැහැ ඉන්ටර්නෙට් නැහැ. විශේෂයෙන්ම ආපදා වෙච්ච පැතිවල. ඒතර ඒගොල්ලන්ගේ තර්කය උනේ මෙතන ඉන්ටර්නෙට් උත් නැහැ කරන්ට් උත් නැති එකේ උඹගේ ප්ලැට්ෆෝම් එක කොහොමද පාවිච්චි කරන්න කියලා. ඒක පාවිච්චි වුණ විදි දෙකක් තියෙනවා. මම කලින් මෙතන හිටියා කොහොම වෙනවා කියලා. ඒ කියන්නේ දැන් පිට පළාතක ඉන්න සේෆ් එක් කෙනෙක් එයාගේ නෑදෑයා ඉන්නේ අනතුරටපත් වෙච්ච එක්කෙනා නායකගේ පැත්තක වෙන්න පුළුවන්. ඒතර එයාගෙන අදහසක් නැහැ නේරට මොකද උනේ කියලා. එයා දානවා සිස්ටම් එකට එන්ට්‍රි එකක්. මෙන්න මෙතන හිටපු කෙනාට මොකක් හරි කරදරයක් වෙලාදී පොඩ්ඩක් හොයලා බලන්න. ඒක. අනිත් එක අපි ෆීචර් ෆෝන්ස් වලට දුන්නා. ඩේටා නැති වුණත් ඔයාලට යන්නම් එජ් හරි කනෙක්ෂන් එක තියෙනවා නම් ඕනෑම ෆෝන් එකකින් ඔයාලට SMS එකක් යවන්න පුළුවන්. ඒකට මිතුෂන් එහෙම සපෝට් එක දුන්නා තරිඳු. ඒතර ඒගොල්ලන්ගේ මේ SMS එක ආවොත් ඒ කියන මේ කමාන්ඩ් එකට අපි කියන්නේ 99 ස්පේස් මෙහෙම ගහන්න කියලා අන්න ඒ වගේ අපි ෆෝමැට් එකක් දුන්නා. ඒ ෆෝමැට් එකට ගැහුවොත් අපිට එන SMS රික්වෙස්ට් එකෙන් අපි සිස්ටම් එකට ඇඩ් වෙනවා ඒක. ඒකෙනුත් සෑහෙන ගාණක් ආවා. ඒකෙන් මාර ගොඩක් ආවා. ඒතර අපි ඒවට වෙනම කෝල් කරලා වෙරිෆයි කරගෙන තමයි උදව් කරේ. දැන් මටක් වෙත දෙයක් තමයි දැන් මට මතකයි දැන් කොරෝනා වෛරස් කාලේ දැන් අපේ ගෙදර මම මේ දැන් මම සිංගප්පූරුවේ හිටියට අපේ ගෙදර කට්ටිය ඉන්නේ ලංකාවේ. අම්මා තාත්තා ඔක්කොම ඉන්නේ ලංකාවේ. ඒ කට්ටියට එහෙම අසනීප වෙච්ච වෙලාවක මම තමයි අර බෙහෙත් ටික ඔක්කොම ඕඩර් කරන්නේ. මොකද ඒගොල්ලන්ට කරගන්න බෑ ඒක. දැන් ඔතන සිනාරියෝ එක බලුවොත් සේම්. දැන් අර ඉන්සිඩන්ට් එක වෙච්ච කට්ටියට කරගන්න බෑ මොකුත්. ඒක ගැන දන්න වෙන කවුරු හරි තමයි ඔක ඇත්තටම යූසේජ් එක ගන්න. ඉතින් ඔපචුනිටි එක ආවා අර මට දැන් උදව් කරන්න ඕනේ පිටරටක ඉන්න ශ්‍රී ලාංකිකයෝ ඒවා ලංකාවේ ඉන්න කට්ටිය ඒවා ඒගොල්ලන්ට මට දැන් උදව් කරන්න ඕනේ කොහොමද කරන්නේ? ඒගොල්ලන්ට අවස්ථාවක් තිබ්බේ නැහැ. හැබැයි මේ ප්ලැට්ෆෝම් එකේ ඔන්ලයින් ගියා ඔයාලට උදව් කරන්න පුළුවන්. උදව් කරන්න ඔයාගේ උදව් ලබා ගන්න ඉන්න කවුද ලිස්ට් එක ඩිස්ප්ලේ වෙනවා. එතකොට ඔයාලට ඩිරෙක්ට්ලි වැඩේට සම්බන්ධ වෙන්න පුළුවන්. අන්න ඒ අවස්ථාව අපි දුන්නා. මම හිතන්නේ ඒක ලොකුම ඉම්පැක්ට් එකක් අපි කරුවා. උදව් කරන්න අවශ්‍ය කෙනාට ඒ අවස්ථාව සලසා දීම. දැන් අපිට වගේම ඔය ප්‍රශ්න ආවා ඉන්දුනීසියා වලට ආවා මලේසියා වලට ආවා තායිලන්ඩ් වලට ආවා ඔය අපිට ඉක්මනට ක්‍රියාත්මකුත් නැහැලුනේ. ක්‍රියාත්මකුත් නැහැ. ඒක ලොකු ප්‍රශ්නයක් වුණා. ඊට පස්සේ ඔය එක ඕගනයිසේෂන් පැතිරිලා ඕක වැඩේ කරන්න ගත්තා. මං හිතන්නේ ඒක තමයි මේක අපේ වෙච්ච ඩිෆරන්ස් මේක. මේ ගොඩක් අර සෙන්ට්‍රලයිස් තනි කට්ටියක් ඔපරේට් කරනවා මේ වැඩේ කෝඩිනේට් කළා. ඒක මැසිව් ඔපරේෂන්. මේ thank you සංජය කනිත් කට්ටිය හැමෝටම මේක කරාට. ඔය එෆර්ට් එකෙන් කවුරුත් ජීවත් වෙලා ඉන්නවනම් ඒගොල්ලන් ඔය උදව් කවදාත් අමතක කරන්නේ නැහැ. ඒගොල්ලෝ දන්නේ නැහැ අපි කවුද කියලා. So it's fine. That's the beauty of it. ඒගොල්ලෝ දන්නේ නැහැ කොහොමද ඒක උනේ කියලා. සමහරවිට මගේ ලාස්ට් ක්වෙස්චන් එකට යන්න කලින් මේ සංජය අපිට පොඩ්ඩක් කියන්නකෝ ඔයාගේ ෆියුචර් ප්ලෑන්ස් විස්ඩම් LMS එක ගැන පොඩ්ඩක් කියන්න. ඔයාගේ මොනවාද ඔයා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ e-learning එකේ back end එකෙන් කොහොමද අපි ලෝකේ ජය ගන්න යන්නේ? e-learning එක නම් .lk තියේ ගොඩක් කියලාට ලෝකල් ප්ලැට්ෆෝම් එකක් විදිහට තියෙයි. ඒක ලංකාව සහ ලංකාවෙන් එළියේ ඉන්න ලංකාවේ අයට ඉගෙන ගන්න පුළුවන් ප්ලැට්ෆෝම් එකක් විදිහට. නමුත් ඇත්තටම මගේ මේ හැමදේම කරේ මේ විස්ඩම් වගේ software as a service platform එකක් global level එකට ගෙනියන්න. එතකොට ඒක ගෙනියන්න පුළුවන් වුණොත් ඒක තමයි මගේ target එක. ඒකට anyone can come in deploy their own LMS within couple of seconds. ඊට පස්සේ ඒගොල්ලන්ගේ learning content දාලා ඒගොල්ලන්ගේ එක්ක education business එකක් විදිහට කරන්න පුළුවන්. නැත්නම් ඒගොල්ලන්ගේ institute එකට company එකට learning management initiative එකක් run කරන්න ඕන නම් අපේ platform එක use කරලා run කරන්න පුළුවන් white label. ඉතින් ඕක තමයි major goal එක ඉතින් next couple of years. බලමු ඒක සාර්ථක වුණොත් මට මේ ස්ටෝරිය ෂෙයා කරන්න පුළුවන් කොහොමද ලංකාවේ දැනටමත් software as a service companies සාර්ථකව ඒ කියන්නේ startup level එකෙන් දෙක තුනක් ලෝකෙට ගිහිල්ලා තියෙනවා. ඉතින් මේකත් එහෙම ගියොත් මට මේ ස්ටෝරි එක ෂෙයා කරන්න පුළුවන් තව එක්කෙනෙකුට ඒක කොපි කරන්න. ඒක දෙයක්. ඊට පස්සේ මගේ අදහසක් තියෙනවා ඒක හරි ගියට පස්සේ තව එකපාරක් ස්ටාර්ට්අප් වර්ල්ඩ් එක try කරන්න ගේමින් ඩෙවලොප්මන්ට් මොකක් හරි ගේම් ඩෙවලොප්මන්ට් සයිඩ් එකේ දෙයක් කරන්න ආසයි. එතනින් එහාට පස්සේ මම ගොඩක් ට්‍රැවල් කරයි මොකක් හරි. future aspiration very nice aspiration future aspirations ඔය තව දෙයක් කියෝ දෙයක් තමයි මේ සංජය මේ wisdom LMS එකේ දැන් අර ready made contents උත් තියෙනවා කට්ටියට පටන් ගන්න ඕන ඉක්මනට. ඔව් ඒ කියන්නේ අපි කෝපරේෂන් එකක් ගත්තොත් කම්පැනි එකක් ගත්තොත් හිතන්නකෝ බැංක් එකක් උදාහරණයකට ඒගොල්ලන්ගේ ස්ටාෆ් ට්‍රේනින් කරන්න ඕනේ. ඒතකොට සාමාන්‍යයෙන් වෙන්නේ මේ වගේ සිස්ටම් එකක් දැම්මහම කන්ටෙන්ට් වලට වෙනම හදන්න වෙනවා. වට වෙලා යනවා ඒවා හදන්න එක්ස්පර්ටීස් නැහැ වගේ. ඒතර අපි ඒකට සපෝට් කරනවා. අලුතෙන් කන්ටෙන්ට් හදන්නත් පුළුවන්. අපි ගාව ඔල්රෙඩි හදපු කන්ටෙන්ට් තියෙනවා. ඒතර සිස්ටම් එකත් එක්කම ඕගලන්ට රෙඩි මේඩ් ලයිබ්‍රරි එකක් හම්බ වෙනවා. ඒකෙදි ඔයාට දැන් බැංක් එකක් ඕනෙම කම්පැනි එකකට පොදු දේවල්නේ කස්ටමර් සර්විස් කියන එක, data security කියන එක, ඒ වගේ අර බේසික්ස් ටිකක් තියෙනවා. competency frameworks ලෝකෙ පිළිගත්ත management education වල එන
ඒවා කොහොමද වගේ work force එකට දෙන්නේ collaborative work කරන්නේ කොහොමද tools AI tools වගේ use කරන ඒවා සම්බන්ධ හදපු content තියෙනවා courses අපි ගාව. ඒතකොට ඒ courses already platform එකේ අපි deploy කරනවා. ඒතකොට ඒ ආයතනයට වැඩි වෙහසක් නැහැ. අද setup කරා හෙට ඉඳන් ඔයාගේ employees ලට learning එකක් experience එකක් දෙන්න පුළුවන්. නැත්නම් exam එකක් තියන්න ඔය වගේ දේවල් කරන්න පුළුවන්. ඒක තමයි ඒක ලොකු වෙනසක්. මොකද සමහර ඒවා අපි ගත්තට පස්සේ අපිට ගැලපෙන content එකේ නැහැ. එහෙම වුණාම ඒවා හදන්න නැතුව ඒවා තිබිලා නිකන් අර අන්තිමට අපි කියන white elephant කියලා නැති වෙලා නිකන් තියනවට තියනවා කවුරුත් use කරන්නේ නැහැ. මේක අපි ඒක වෙනස් කරනවා. ඒ වගේම අපි interactivity කියන එක ගොඩක් ගේනවා. ඒ කියන්නේ අපි interactive learning වීඩියෝ එකක් බලන් ඉඳලා වීඩියෝ එකක් බලන් ඉන්න එකම නෙමෙයි. ඔයාට activities තියෙනවා ඒක කරන්න mouse එකේ පොඩි games gamified පොඩි content එක එහෙම යන එකක් තියෙනවා. ඉතින් ඒ වගේ types of content අපි හදලා platform එකත් එක්ක deliver කරනවා. very interesting සංජය දැන් කියමුකෝ අද ඔයාට අලුතෙන් ස්ටාර්ට්අප් එකක් පටන් ගන්න අවශ්‍ය නම් ඔයා මොකක්ද පාවිච්චි කරන මොකක් හරි mental model එකක් හරි playbook එකක් හරි framework එකක් හරි මොනවද තියෙනවද future entrepreneurs ලට ඔයාලා share කරන්න ඕන? ඕක ගැන අපි ගත්තොත් theory aspect එකකින් one by කියන්නේ මෙහෙමයි. දැන් ස්ටාර්ට්අප් එක සක්සස් එක theory based learning එකකින් කවදාවත් ගොඩ යන්නේ නැහැ. but එහෙම දෙයක් ගැන අවබෝධය තියෙන එක වට වාසියක් කියන එක මම පිළිගන්නවා. ඉතින් මම අපේ සජ්ජන කියලා මල්ලි කෙනෙක් එක්ක එකතු වෙලා එයාට මේ වගේම එයා දැනට මම හිතන්නේ ඉටලි වල ඉඳන් ඒක කරන්නේ. එයාට ස්ටාර්ට්අප් එකක් තියෙනවා. ඉතින් අපි දෙන්න එකතු වෙලා පොඩි ෆ්‍රේම්වර්ක් එකක් හැදුවා Founders Path කියලා. Founders Path එක e-learning.lk එකට ගියොත් Founders Path කියලා ඔයාලට ඒක ගන්න පුළුවන්. ඒක මේ ඒකේ තියෙනවා අපි කරපු ඔක්කොම ඔය frameworks ටික කොහොමද ස්ටාර්ට්අප් එක මුලින් ඉඳන් build කරගෙන අපේ experience එක්ක share කරපු එකක්. ඒක බලන්න පුළුවන්. ඒ නැතත් generally දැන් නම් මම මේ basically කරලා තමයි බලන්න ඕනේ. ඔයා වැඩේට බහින්න ඕනේ. හිතේ තින්න බෑ. ඔයා මොකක් හරි කරන්න වැඩකට බැස්සට පස්සේ තමයි ඔයාට clarity එක එනවා. first time නම් අනිවාර්යෙන් ඔයාගේ පළවෙනි එක හෝ දෙක වර්ධින්න පුළුවන්, fail වෙන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නෑ. ඒක එහෙම වෙන්න ඕනේ. එහෙම වෙවුන ඕනොත් තමයි ප්‍රශ්නේ. දැන් මම උදාහරණයක් කියන්නේ මායක ගත්තොත් මායක fail වුන්නේ නෑ. හැබැයි හරියන්න අවුරුදු 10කට වැඩි ගියා. එතකොට ඔයා එක විදිහකට ඒක දැන් කාලේ විදිහට ගත්තොත් ඒක failure එකක් තමයි. මොකද ඔයා stagnate වෙලා ගොඩක් අවුරුදු ගාණක්. එහෙනම් ඒක fail වුණා නම් මම දෙවෙනි එක ඊට කලින් පටන් ගන්න ඊට වඩා අඩු කාලයකින් සාර්ථකත්වයට පත් වෙන්න තිබ්බා. ඒතර ඒක ඒ විදිහට බලන්න ඕන. ඒකින්ද එතන දැන් මම ඒක අවුරුදු 10ක් අල්ලන් හිටියේ මගේ perseverance මොනවා හරි සමහර විට අර fail වෙන්න නොදී ඒක අල්ලන් හිටියා fail වෙද්දිත් fail වෙන්න නොදී අල්ලන් හිටියා. depends on how you look at the world. ඉතින් මම ඒක බලන්නේ නෑ ඒක මම දෙයක් මම ඒක පරාජය බාර ගන්න නෑ මම කොහොම හරි කඩාගෙන යනවා කියන තැන මම ඉන්නේ. but ඒක වහලා දාලා වෙන එකක් පටන් ගන්න වෙන අලුත් විදිහට ඒක කරන්න උත්සාහ කරනවා නම් කවුරු හරි ඒකේ වැරද්දක් නෑ. ඒතර decision එක ඉක්මනට ගන්න ඕනේ. ඔය මොන දේ කරන්නත් ඔය වැඩේට බහින්න ඕනේ. ඒකින්ද හිතේ තින්න නැතුව වැඩේට බහින්න. අද ඉඳලාම වැඩේ පටන් ගන්න. ඒක තමයි පළවෙනි දේ. ඒ වගේම දැන් ඕගලන්ට accelerators තියෙනවා, funding programs තියෙනවා. ඒවට යන්න දැන් ඕන තරම් තියෙනවා. මේ ඉතින් ඒවට ගිහිල්ලා ඒ එක කට්ටියගේ අලුත් experiences වලට මේ මොකද කියන්නේ මේ හැමතිස්සෙම තව කෙනෙක්ගේ අදහස් ඒවත් එක ගැටෙන්න ඒවා බලන්න අහන්න සහ අලුත් experiences වලට නිරාවරණය වෙන්න. ඉතින් ඔය අලුතෙන් experience වලට ඔය expose වෙන්න ඔයාගේ exposure එක වැඩි වෙනවා. ඔයාගේ අත්දැකීම් ඔයාගේ පරිචය කියලා අපි කියනවා ඒක වැඩි වෙනවා. ඒතර පුළුවන් තරම් අඩු වයසෙන් වැඩි experiences ගානකට expose වෙන්න. ඒකට හොඳ උදාහරණයක් හොඳ තැනක් තමයි ඔය exhibitions mentor programs accelerators වලට අනේක ලංකාවේ දැන් ඕන තරම් තියෙනවා. ඉතින් යන්නේ community එක move වෙන්න ඔයාලට නිකම්ම පාර හැදේ. ඒ context එක හැදිච්ච ගමන් ඔයාලට පාර හැදෙනවා. ටච් කරා very important point එකක් අර start කරන්න immediately. අනිත් එක තමයි මේ expose වෙන්න. පුළුවන් තරම් expose වෙන්න කියන එක. මම හිතන්නේ expose වෙන්න පුළුවන් ලංකාවෙත් expose වෙන්න පුළුවන් ඊට පස්සේ පිටරටත් expose වෙන්න පුළුවන් easily. දැන් x.com වගේ platform එකට ගියොත් ඔයා building public කියලා search කරොත් අර ගොඩක් ideas එනවා ගොඩක් කට්ටිය share කරනවා. ඒගොල්ලෝ මොනවාද හදන්නේ මොනවාද කරන්නේ මොකද උනේ විස්තර ඔව් ඊට පස්සේ සමහර කට්ටිය stealth එකේ කියන්නේ මුකුත් කියන්නේ මම දන්නේ මම මුකුත් කරන්නේ ඒ වගේ ඉන්න set එකකුත් ඉන්නවා. මම හිතන්නේ දැන් world එක ගොඩක් අර open පැත්තට move වෙනවා. මං හිතන්නේ ඒකෙන් ගොඩක් කට්ටිය ඉස්සරහට යනවා. LinkedIn X වගේ international audience එකත් එක්ක move වෙන්න ඕනේ. ඉංග්‍රීසිත් ඕනේ. English is a must. ඒ ටිකත් බලන්න. ඔව් අනිත් එක අපේ ඉන්දියාවේ හිම ගොඩක් ඔය යුනිවර්සිටි යන ළමයි හැම platforms හදලා තිනවා. ඊට පස්සේ දැන් අර ඉන්දියාවේ ගත්තොත් එහෙම hackathon කියන එක හරි next level එකක operate වෙන්නේ. මම දැක්කා අනිත් එක චලින්ද ෂෙයා කරලා තිබ්බා මේ අපේ ලංකාවේ ස්ටාර්ට්අප් එකක් ඉන්දියාව ඔපරේට් වෙනවා. මම හිතන්නේ ඒක මැසිව් මාකට් එකක්. ඒක චලින්ද කෝස් එකක් කියනවා. ඔය සයිඩ් කෝස් එකක් තියනවද?
කමින් මේ දවසල් ඩියලප් කරන අන්න සවාට චලින්දගේ කෝසේක සබස්ක්‍රයිබ් කරන්න ඔන්නම් එකත් ළඟදි වෙන ෝචවට්න on watch out the space e-learning.lk එක හරි සංජය thank you very much අපිත් එක්ක අද එකතු වුණාට අද මං හිතන්නේ ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වුණා ඇත්තටම ඩීප් ඩයිව් කරන්න හම්බුණා අපි වෙනදට පේන සංජය එල්විඩි ගලගෙන් එලියට ගිහිල්ලා පොඩ්ඩක් එයා කවුද කියන එක සහ මොන වගේ එක්ස්පීරියන්ස් වලට එක්ස්පෝස් වුණේ කියන එක thank you so much අද join වුණා thank you thank you